සමිඳුන්ගෙන් දෙසවනට. පළමුවන දේව ප්‍රකාශනය. යෙසායා දිවැප්‍රසාදීතුමාගේ පොතෙන් ගත් පාඨයකි. අහසින් වසින වැස්ස පොළව සරුසාර කර දහන්නේ ලබා දෙයි. අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළව සරුසාර කර පැල නන්වා කරල් හටගන්වා වපුරන්නාට දහන්නේද මිනිසාට ආහාරද ගෙන දෙයි. එලෙසම මාමුවින් නික්මෙන වචන මා වෙතම හිස්ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරටම ඉටු කරයි. දේව වාක්‍යය නම් මෙසේය. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධ වූ පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් ගත් කොටසකි. මවා ඇති මේ විශ්වය වුවද දේවපුත්‍රයාණන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටී. මන්ද විශ්වය ශූන්‍යතාවයට යටත් කළ තැන් වහන්සේ එසේ කළේ විශ්වයේ කැමැත්තෙන් නොව. එසේ යටත් කළ උන්වහන්සේගේම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි. ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේවදරුවන්ට හිමි මයි මහන්විත නිදහස ලැබීමය. මවා ඇති මුළු විශ්වය මේ දක්වාම ප්‍රසව වේදනාවෙන් කෙන්ද්‍රීගානා බව අපි දනිමු. එපමණක් නොව ආත්මයන්න් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාබුල් ඵල ලැබූ අපිද අපේ කායික මිදීම වන පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුලම සුසුම්ලමු. දේව වාක්‍යය නම් මෙසේය. සුවිශේෂක මතෙව්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. එදිනම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන්සේක. අති විශාල සමූහයක් උන්වහන්සේ වෙත රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින් මෙසේ වදාළසේක. බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටුනි. කුරුල්ලෝ අවුත් ඒවා අහුලාගෙන කෑහ. සමහරක් පස තුනී ගල්බිම්වල වැටි පස ගැඹුරු නොවූ බැවින් වහම පැලවිය. එහෙත් හිරු නැගුණු කල ඒවා දැවී මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටුගස් අතර වැටුනි. කටුගස් වැවී ඒවා යට කර දැමීය. තවත් සමහරක් සරුබිමෙහි වැටි එකකින් 100 ගුණයක්ද, එකකින් 60 ගුණයක්ද, එකකින් 30 ගුණයක්ද බැගින් ඵල දැරීය. සවන් ඇත්තෝ සවන් දෙත්වා. සමිදානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේ.